ආයිබෝවන් එහෙනම් සුපුරුදු පරිදි අපි අදත් ඔබ එක්වන්නේ ද්‍රෝණාගේ මායා සක්වල තුලින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මිනිස්සුන්ගේ ජීවිත උඩු යටි කුරු කරවන මේ රාහු කේතු මාරුව සම්බන්ධවයි. ඉතින් රාහු කේතු මේ මාරු වෙන්නේ අවුරුදු 18කට පස්සේ. රාහු ග්‍රහයා මූල ත්‍රිකෝණ බලයෙන් කුම්භ රාශියට පැමිණෙන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වගේම තමයි කේතු ග්‍රහයා සිංහ රාශියට පැමිණෙන්නේ. ඒතර මේකත් එක්කලා අපේ ජීවිත කොහොමද උඩු යටිකුරු වෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ රාහු කේතු මාරුව සිද්ධ වෙන්නේ මැයි මාසේ 18 වෙනිදා රාත්‍රී 7:33ට. ඉතින් රාත්‍රී 7:33න් පස්සේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක හරි ප්‍රබල ග්‍රහ මාරුවක්. මේ රාහු කේතු මාරුව කරන්නේ තදින්ම මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑම් ඇති කරන ග්‍රහ මාරුවක්. ඒ නිසා අපිත් සමග රැඳී සිටින්න මේ වැදගත් තොරතුරු දැනගන්න. හරි. එහෙමනම් දැන් අපි බලමු මුලින්ම මේෂ ලග්නය පිළිබඳව. දැන් මේෂ ලග්නේ රාහු කුම්භ රාශියට පැමිණෙන්නේ 11 වෙනිදාට. ඒ කියන්නේ 11 වෙනිදා තමයි කුම්භ රාශිය මේෂ ලග්නෙ යන්නේ. එතකොට රාහු 11 වෙනිදාට පැමිණීමත් එක්කම කේතු පැමිණෙන්නේ 5 වෙනිදාට. එතකොට සියලුම ලැබීම් පෙන්නන 11 වෙනිදාට රාහු පැමිණුණා කියන්නේ ඉතින් මේෂ ලග්න හිමියන්ට සුබම සුබ කාලයක් තමයි ගෙන දෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේෂ ලග්න හිමියන්ට ධනය ලැබීම අතින් ඔන්න හොඳම කාලයක්. දැන් මෙච්චර කාලයක් හිතන්නකො දැන් තමයි මේෂ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතය තුල අඩදඹර තිබුණා නම් අනේ ඉතින් පීඩනකාරී තත්ත්වවලින් හිටියා නම් ඔන්න දැන් රාහු 11 වෙනිදාට පැමුණාම කෝටියක් දෝෂ භංග වෙලා ධන යෝගයක් උදා වෙලා ඉතින් මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකමය පැත්ත හොඳට ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි මේ අයගේ උත්සාහය උනන්දුව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්කලා මේගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු වෙනවා, රැකියා ස්ථානවල උසස් වීම හිමි වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි රාහු 11 වෙනිදා ඉන්න කාලෙදි විදේශ ගමන් පවා ඇති වෙන්න හේතු වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ දුවා දරුවන්ගේ විභාග කටයුතු වල යෙදিলা ඉන්නවා නම් ඒ අයගේ දූ දරුවන් අන්න ජයග්‍රහණ හිමි වෙන Tamanට සතුට ගෙන දෙන කාරණා රැසක්ම හිමි වෙන්න හේතු වෙනවා මේ රාහු කේතු මාරුව තුලින්. ඉතින් හොඳ වාසනාවන්ත කාලයක් මේක 2026 දෙසැම්බර් මාසය විතර වෙනකම් මේ අයට මේ ප්‍රතිඵල දෙනවා. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා දැන් හිතන්නකො දැන් මේ රාහු ග්‍රහය 11 වෙනිදාට එනකොට ඔබේ 11 වෙන්නේ කුජ ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා ඉන්නවා. අන්න එතකොට නම් තමන් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද තමන්ට නීතිමය ගැටලු ඇති වෙන්න, ඒ වගේම රෝග අනතුරු ශල්‍ය කර්ම වගේ දේවල් ගෙන දෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ වගේ පිහිටීම් තමන්ගේ ජන්ම කේන්ද්‍රයේ තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ 11 වෙන්නේ හෝ 5 වෙන්නේ ගුරු ග්‍රහයා හෝ කුජ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවනම් අන්න ඒ අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නම් ප්‍රවේශම් වෙන්න ඕන. අනිත් අයට නම් ඉතින් එහෙම ගැටලුවක් නැහැ. මොන දේ සිද්ධ වුණත් යහපත් අතට තමයි ඒගොල්ලන්ගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මට කියන්න ඕන දැන් කෙනෙකුගේ මේ මේෂ ලග්න හිමියෙකුගේ මේ වෙනකොට රාහු මහ දශාවක් හෝ රාහු අතුරු දශාවක් ගත වෙනවා නම් අන්න ඒ අයට පුළුවන් මේ වෙලාවේදී ගෝමේද ගලක් ඇල්ලු මුදුවක් පළඳින්නෙන් ඒ අපල තත්ත්ව දුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැටකෙయ్య පැලයකට සාත්තු කරලා වැටකෙయ్య පැලය හොඳින් පළදරන විදියට ඒ ගසට සාත්තු කරලා හැදුවොත් ඒකෙනුත් මේ රාහු අපල දුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ රාහු අපල තත්ත්ව තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අයට මේ වෙලාවේදී මේ වගේ ප්‍රතිකර්ම කරන එක දැන් හිතන්නකො බුදුන්ට වැටකෙయ్య මල් පූජා කරන එක වගේ දේවල් සිදු කිරීම හුඟක් යහපත්. ඉතින් ඊට අමතරව පොදුවේ ගත්තාම මේෂ ලග්න හිමියන්ට මේ රාහු කේතු මාරුව සුබයි.
හරි. දැන් එහෙමනම් අපි කතා කරමු වෘෂභ ලග්න හිමියන් ගැන. දැන් වෘෂභ ලග්න හිමියන්ගේ රාහු ග්‍රහයා පැමිණෙන්නේ දසවැන්නට. ඒත් එක්කම කේතු ග්‍රහයා පැමිණෙන්නේ හතරවැන්නට. එතකොට දැන් 10 වැන්න කියන්නේ රැකියා ස්ථානය. ඒතර දැන් රාහු ග්‍රහයා මූල ත්‍රිකෝණ බලයෙන් දසවැන්නට පැමිණීමත් එක්ක මේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ වෘත්තීයමය පැත්තෙන් දියුණුව ඇති වෙනවා. ඒ වගේම තමයි දැන් මේ කාල සීමාවල් වලදී දේශපාලන කටයුතු වලට යොමු වෙලා හිටියානම් වෘෂභ ලග්න හිමියෝ අන්න ඒ අයට ප්‍රසිද්ධිය හිමි වෙන්න, තමන්ට ආකර්ෂණීය හිමි වෙන්න, තමන් කටයුතු කිරීම තුළ හරි ධෛර්යයෙන් වැඩ කරලා ගමට රටට සේවයක් කරන්න ඔන්න අවස්ථාවල් උදා වෙනවා. ඒත් එක්කම තමයි මේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ නිවාසවල දැන් මේ දක්වා තිබුණා නම් නිකන් අසහනකාරී තත්ත්ව තිබුණා නම් මුදල් අඩුපාඩුකම් එහෙම තිබුණා නම් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට මේ රාහු දසවැන්නට පැමිණීමත් එක්ක හොඳ ආදායම් තත්ත්ව ඇති වෙලා පවුලේ සමගිය පවා වර්ධනය වෙනවා. දැන් විදේශ සංචාර වලට පවා යෙදෙන්න යොමු වෙන්න වෘෂභ ලග්න හිමියන්ට අවස්ථාවල් උදා වෙනවා. ඒත් එක්කම තමයි වෘෂභ ලග්න හිමියන්ට නිවාස මිලදී ගන්න, යාන වාහන මිලදී ගන්න, ඒ වගේ දේවල් වලටත් ඔන්න අවස්ථා උදා වෙනවා. හිතන්නකෝ දැන් ණයක් බලාපොරොත්තුෙන් හිටියා කියලා බැංකුවකින් ඔන්න මෙච්චර කාල ඇදී තිබුණා නම් අන්න ඒ කටයුතු මේ වෙලාවේ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ දෙමව්පියන්ටත් හරිම සුබදායක කාලයක්. දැන් ඒ අයට රෝග පීඩා වලින් පීඩා විලා හිටියානම් පහුගිය කාලවල ඔන්න දෙමව්පියන්ටත් නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙන්න ඔබේ මේ ග්‍රහ පිහිටීම හේතු වෙනවා. ඉතින් ඔබත් මේ කාල සීමාවේදී ඔබේ දෙමව්පියන්ට සලකන්න, ඒ වගේ යහපත් දේවල් කරන්න, සමාජයේ ගරුණම්බු ලබන්න වගේ ඉතාම යහපත් ප්‍රතිඵල මේ වෘෂභ ලග්න හිමියන්ට හිමි වෙන යහපත්ම කාලයක් තමයි එන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මිථුන ලග්න හිමියන් ගැන. ඒතර මිථුන ලග්න හිමියන්ගේ පෙර පින ගැන කියවෙන 9 වෙන්නට තමයි මේ රාහු පැමිණෙන්නේ. එතකොට කේතු පැමිණෙන්නේ වික්‍රම ස්ථානය වෙන 3 වෙන්නට. එතකොට මේ රාහු පෙර පින ගැන කියවෙන 9 වෙන්නේ මූල ත්‍රිකෝණ බලයෙන් ගත කරන්න පටන් ගන්නවත් එක්කම මිථුන ලග්න හිමියන්ට ඔන්න පින්වන්ත වාසනාවන්ත කාලයක් තමයි උදා වෙන්නේ. ඉතින් මේ අයට මේ කාල සීමාවේදී වැඩිහිටියන්ගේ පවා ආශිර්වාදය හිමි වෙනවා. ඉතින් මේ වගේ හැම කෙනාගේම පිළිගැනීම හිමි වෙන්න, ආශිර්වාද හිමි වෙන්න, තමනුත් ඉතාම පුණ්‍යවන්ත කටයුතු වල යෙදෙන්න, තමන්ට සිත පහළ වීම වගේ දේවල් සිද්ධ වෙනවා. ආගම දහමට පවා නැඹුරු වෙනවා. ඉතින් මේ සියලු දේවලුත් එක්ක මිථුන ලග්න හිමියන්ට හුඟා දේවල් වලින් හරිම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. දැන් පහුගිය කාලවලදී සමහර කටයුතු අසාර්ථක වෙච්ච ඒවා තියෙනවා. ඒකට මේ අසාර්ථක වෙච්ච දේවල් පවා මෙන්න දැන් මේ කාලෙදි සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මේ අයට විදේශවල පදිංචියක් එහෙම බලාපොරොත්තු වෙන ඔන්න PR ලැබෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙකුට විදේශ ගමන් නියදෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් මිථුන ලග්න හිමියන්ගේ කලාත්‍රයට පවා හරිම යහපත් කාලයක් තමයි උදා වෙන්නේ. දැන් හිතන්නකෝ තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා අධ්‍යාපන කටයුත්තකට හෝ රැකියා කටයුත්තකට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන එක ඔන්න ඒ කටයුතුත් සාර්ථක වෙනවා. ඉතින් මිථුන ලග්න හිමියන්ට බොහෝ දේවල් පසුගිය කාලවලදී ඇත්තෙම බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වෙච්ච තිබිච්ච දේවල් පවා හුඟක් මේ වසරක කාලය තුල ඉටු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ දැන් මේ කෘෂිකර්ම කටයුතු වල යෙදිලා ඉන්න මිථුන ලග්න හිමියෝ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කෘෂිකර්මය වගේ දේවල් වලදී නම් අලාභහානි වෙන්න පුළුවන් කියන පැත්ත තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලදී නම් තමන් කෘෂිකර්මාන්තය වගේ කටයුතු වල යෙදෙන අය නම් ටිකක් ප්‍රවේශමෙන් ඒ දේවල් ආරක්ෂා වෙන විදියට ටිකක් වැඩිපුර අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම මම විශේෂයෙන් කියන්න ඕන දැන් අපි හිතන්නකෝ අපේ ජන්ම කේන්ද්‍රයේ 9 වෙන්නේ හෝ 3 වෙන්නේ මේ රාහු පැමිණෙන තැන ශනි ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවනම් අන්න ඒ අය ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද තමන්ගේ සමහර දේවල් හිතන් නැති විදියට වෙනස් වීම නැති වෙන්න පුළුවන්. හිතන්නකෝ දැන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බනම් ඔය ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටෙන්න හේතු වෙන්න පුළුවන්.
එතකොට Taman රැකියාවක නිරත වුණා නම් සමහරට ඒ රැකියාව එපා වෙලා තවත් රැකියාවකට යන්න හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වීම ඇති වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ ජන්ම කේන්ද්‍රයේ 9 වෙන්නේ හෝ 3 වෙන්නේ ශනි ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා තැන්පත් වෙලා හිටියනම් ඒ අයට සමහර ටිකක් පීඩනගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට පුළුවන් විශේෂයෙන්ම දැන් රාහු මහදශාවක් හෝ අතුරු දශාවකුත් මේ වෙනකොට ගත කරනවා නම් එවැනි පිහිටීමකුත් තිබිලා අන්න ඒ අය නම් යම් කිසි ප්‍රතිකර්මයක් සිදු කර ගැනීම හුඟක් හොඳයි මේ මිථුන ලග්න හිමියන්ගෙන්. විශේෂයෙන්ම රත්න ගෝමේදයක් පළඳින්න පුළුවන් නම් මේ රාහු මහදශාව වගේ යන කෙනෙක් ඉතාම හොඳයි. මොකද සාමාන්‍ය ගෝමේද ගලකට වඩා අපල දුරු වෙන්න ඉතාමත්ම සුවිශේෂී වූ ගලක් තමයි මේ රත්න ගෝමේදය කියන්නේ. ඉතින් රත්න ගෝමේදයක් පළඳින්න පුළුවන් නම් රාහු අපල තියෙන කෙනෙක්ට ඉක්මනින්ම ඒකෙන් මිදෙන්න පුළුවන් කියන එක තමයි මේ ජ්‍යොතිෂමය ශාස්ත්‍රය තුළ පිළිගැනීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට යොමු වෙන්න. ඊට අමතරව වැටකෙయ్యා මල් බුදුන්ට පූජා කිරීම, වැටකෙయ్యා පැලයකට වතුර දාලා උදේ හවස සාත්තු කිරීම වගේ දේවලුත් රාහු මහදශාව හෝ අතුරු දශාව ගත කරන අයට සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම මේ කියපු කාරණා ගැනත් සැලකිලිමත් වුණොත් මිථුන ලග්න හිමියන්ට බොහෝම සුබ ලැබීම් ඇති වෙන සුබ කාලයක් තමයි ඇති වෙන්නේ කියලා කියන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කටක ලග්න හිමියන් ගැන. දැන් කටක ලග්න හිමියන්ගේ රාහු පැමිණෙන්නේ 8 වැන්නට, කේතු පැමිණෙන්නේ 2 වැන්නට. එතකොට කටක ලග්න හිමියන්ට බාධා කරදර පැමිණුණත් ඒව ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන් ගමනක් තමයි මේ ඉදිරි වසර එකමාර තුල ඇති වෙන්නේ. ඒතකොට කටක ලග්න හිමියන්ට හිතන්නකො උපතින්ම ධන යෝගයක් තිබුණා කියලා. ඔන්න එහෙමනම් මේ වෙලාවේ ධන යෝග ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හදිසි ධනලාභ හිමි වෙනවා කටක ලග්න හිමියන්ට. එතකොට තමන්ගේ ජන්ම කේන්ද්‍රේ ඔය වගේ ධනවත් වීමේ තත්ත්ව තියෙනවා නම් මේ වෙලාව තමයි හොඳම වෙලාව තමන්ට ආර්ථිකමේ තත්ත්වය ජය ගන්න. ඉතින් කටක ලග්න හිමියන්ගේ දැන් දේශපාලන පැත්තට යොමු වෙලා හිටිය අය ඉන්නවා නම් අන්න ඒ අයට මේ වෙලාවේ ප්‍රසිද්ධිය හිමි වෙනවා. ඒ අයට පිළිගැනීම හිමි වෙනවා. ඒ අයගේ කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියෝ ව්‍යාපාර කටයුතු කරනවා නම් අන්නේ ව්‍යාපාර දියුණු වෙන්නත් හේතු වෙනවා. එතකොට මේ අයගේ ජීවිතවල හිතාගන්න බැරි විදිහේ නව දේවල් වලට යොමු වෙන්න අවස්ථාව උදා වෙනවා. ඒවත් එක්කම මේ අයට හොඳටම ආර්ථිකය පැත්තේ දියුණු කරගන්න පුළුවන් වෙනවා. හැබැයි දැන් අටවැන්නේ මේ රාහු ඉන්නේ. එතකොට කේතු දෙවැන්නේ. එතකොට මේ අයගේ කට පරිස්සම් කරගන්න ඕන. මොකද වචනය පරිස්සම් කරගත්තේ නැත්නම් අනවශ්‍ය සතුරු පීඩාගෙන දෙන්න පුළුවන්. මොකද මේ කේතු වගේ ග්‍රහයෙක් දෙවැන්නේ ඉන්නකොටත් රාහු වගේ ග්‍රහයෙක් අටවැන්නේ ඉන්නකොටත් හැම වෙලාවෙම මේ වචනය නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම Taman කටයුතු කරනකොට ගනුදෙනු කරනකොට කට ටිකක් පරිස්සම් කරන් Taman කතා කරන දේ ගැන අවබෝධයෙන් කතා කරුවොත් Tamanට හතුරු ඇති කරගන්න නැතුව ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විදේශ ගමන් වලට යන්න බලාපොරොත්තු වෙ හිටියානම් කටක ලග්න හිමියෝ අන්න ඒ ගමන් බිමන් සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ජන්ම ගුරු හිටියානම් අටවැන්නේ කටක ලග්න හිමියෙක්ගේ එතනට නම් මේ රාහු පැමිණුනේ විදේශ ගමනක් ස්ථීරෙන්ම යන්න හම්බ වෙනවා. එහෙමනම් විදේශ ගමන් යෙදෙනවා අනිවාර්යෙන්ම ගුරු ග්‍රහයා ජන්ම ගුරු හිටියානම් අටවැන්නේ විදේශ ගමන් ස්ථීරයි. ඒ වගේම තමයි දෙවැන්නේ කේතු ග්‍රහයා තැන්පත් වීම තුලත් අනපේක්ෂිත මුදල් හිමි වෙන්න හේතු වෙනවා. එතකොට ඒ අයට දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන උරුම ලැබෙන්න හේතු වෙනවා. දීපල යාන වාහන ඒ ආදියත් මිලදී ගන්න වාසනාව උදා වෙනවා. ඉතින් දෙවැන්න අටවැන්න වැග්නි දේවල් තැන් ඉතාමත්ම බලගතුව තියෙන නිසා ඒ අයට හිතා ගන්න බැරි විදිහේ දේවල් ළඟා වෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම බැලුවොත් Taman පරිස්සමෙන් බුද්ධිමත්ව ඉවසිලිවන්තව ගමනක් ගියොත් කටක ලග්න හිමියන්ටත් වාසනාවන්ත කාලයක් තමයි ඉදිරියට පැමිණෙන්නේ. දැන් අපි කතා කරමු සිංහ ලග්න හිමියන් ගැන.
දැන් සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නට තමයි රාහු පැමිණෙන්නේ. ඉතින් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් තමයි ඉන්නේ. ඒත් එක්කම කේතු ග්‍රහයා පළවැන්නට පැමිණෙන්නේ. ඉතින් මේ කාල සීමාවල් වල සිංහ ලග්න හිමියන්ට මේ අලුත් සම්බන්ධතා ඇති වෙනවා. එතකොට තමන්ට වඩා ටිකක් ඉහළින් ඉන්න සමාජ තලවල අය මුණ ගැහෙන්න පටන් ගන්නවා. ඒ අයගෙන් උදව් උපකාරත් හිමි වෙනවා සිංහ ලග්න හිමියන්ට. එතකොට ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම හොඳයි. ඒ අයට නව කටයුතු ආරම්භ කරන්න අවස්ථාව ලැබෙන්නත් විදේශවල නව ව්‍යාපාර කටයුතු පවා ආරම්භ කරන්න වාසනාව ලැබීමටත් හේතුගෙන දෙනවා. මොකද විදේශවල ඉන්න අයට විදේශ ජාතිකයන් හොඳ උසස් අය මුණ ගැහිලා ඒ අයට ආර්ථිකමය ලාභ ලබා ගන්න ඒ අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් අපේ මේ රටේ ඉන්න අයට පවා විදේශවලට යන්න අවස්ථාවල් උදා වෙනවා. මොකද ඒ අයට මේ උදව් උපකාර ලැබෙන හොඳ අයව මුණ ගැහෙන්න පටන් ගන්නවානේ. ඒකෙන් ජීවිතවල යහපත් වෙනස් වීම් කීපයක්ම ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ පවුල් සංවිධානය තුලත් හරිම සමගිය සමාදානය වර්ධනය වෙනවා. සහෝදර බැම්ම ඉතාමත් තදින් ඇති වෙන කාලයක් වෙනවා. ඉතින් තමන්ගේ ඥාතීන් සමග සුහදශීලීව කටයුතු කරන්නත් පෙළඹෙනවා. දුවා දරුවන්ට පවා යහපත් ලැබීම් හිමි වෙන කාලයක් බවට පත් වෙනවා. තමන්ට යාන වාහන දේපල මිලදී ගන්නත් ඔන්න සිංහ ලග්න හිමියන්ට සුබ කාලයක්. නමුත් කේතු දැන් හිසේනේ ඉන්නේ සිංහ ලග්න හිමියන්ගේ. ඒක නිසා ටිකක් මනසට පීඩන ගෙන දෙන්නත් හිසේ අමාරු ඇති වෙන්නත් හේතු ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම මේ සුළු රෝග තත්ත්ව මතුවෙන ලක්ෂණ පෙන්නන නිසා නිතරම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා නම් සිංහ ලග්න හිමියන්ට ඉතින් අනිත් කටයුතු වලින් නම් බාධාවක් ඇති වෙන්නේ නැහැ. එහෙම බැලුවොත් සිංහ ලග්න හිමියන්ටත් වාසනාවන්ත කාලයක් තමයි උදා වෙන්නේ. හරි. එහෙමනම් දැන් අපි බලමු කන්‍යා ලග්න හිමියන් ගැන. දැන් කන්‍යා ලග්න හිමියන්ගේ 6 වෙන්නට තමයි රාහු පැමිණෙන්නේ. කේතු පැමිණෙන්නේ 12 වෙන්නට. එතකොට දැන් කන්‍යා ලග්න හිමියන්ට මෙතුවක් කාලක් නීතිමය ගැටලු හැම තිබුණා නම් තමන් නිර්දෝෂව ඉඳලා තමන්ව නීති ගැටලු වලට පත් වෙලා තමන් අපහසුතාවයන්ට පත් වෙලා හිටියනම් ඔන්න තමන්ට නීතිමය ගැටලු වලින් ජයග්‍රහණය හිමි වෙනවා. තමන් යහපත්ව ජීවත් වුණ කෙනෙක් නම් තමන්ට මේ වෙලාවේ අසාධාරණකම් වෙලා තිබ්බනම් සියලු දෙයින් තමන්ට සාධාරණ ඉෂ්ට වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ට සුව වෙන්නේ නැති රෝග තත්ත්ව තිබ්බනම් මේ වෙලාවේ අන්නේ රෝග තත්ත්වත් සුව වෙන තත්ත්වයට තමයි පත් වෙන්නේ. එතකොට කන්‍යා ලග්න හිමියන්ට මේ කාල සීමාවෙදි මෙතුවක් කාලයක් නොලැබී තිබිච්ච දේවල් තමන්ව හිර වෙලා හිත කම්පාවට පත් වෙලා හිටියානම් දේවල් වලින් අන්න ඒ දේවල් ඔක්කොම නිදහස් වෙලා තමන්ට හරිම සාමකාමී සිතුවිලි ඇති වෙන විදියට තමන්ගේ කටයුතු සාර්ථකත්වයට පත් වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දැන් මංගල කටයුත්තක් සිද්ධ වෙන්නේ නැතුව කෙනෙක් හිටියානම් ඔන්න මංගල යෝගත් උදා වෙන්න හේතු වෙනවා මේ කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් තමන්ට මංගල යෝග උදා වෙලා තමන්ගේ විවාහ කටයුතු පවා සාර්ථක වෙන්න හේතුගෙන දෙනවා. ඒ වගේම තමයි තමන්ට මුදල් ඉතුරු කරගන්න අපහසුතාවයකින් පහුගිය කාලවල හිටියනම් මෙන්න මේ වෙලාවේ තමන්ට යමක් ඉතුරු කරගන්න නව ආයෝජන කටයුත්තකට යෙදිලා ඒ තුලින් ලාභ උපයන්න පවා අවස්ථාවල් උදා වෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට දේපල යාන වාහන පවා හිමි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ගේ දෙමව්පියන්ටත් තමන්ගෙන් යහපත් ලැබීම් හිමි වෙන කාලයක්. තමන් දෙමව්පියන්ට සලකන්න, තමන්ගේ වැඩිහිටියන්ට ගරු කරන්න වගේ දේවල් වලට පවා යොමු වෙන කාලයක් තමයි මේ කන්‍යා ලග්න හිමියන්ට ඇති වෙන්නේ. ඉතින් ඉතාමත්ම යහපත් කාලයක් තමයි මේ වකවානුවේදී කන්‍යා ලග්න හිමියන්ට ගෙන දෙන්නේ. ඒත් එක්කම මම කියන්න ඕනේ මේ වෙලාවේ දැන් කන්‍යා ලග්න හිමියෙක්ගේ රාහු මහ දශාවක් හෝ රාහු අතුරු දශාවක් ගත කරනවා නම් අන්න ඒ අය නම් තමන්ගේ අපල උපද්‍රව වලට යම් ප්‍රතිකර්මයක් කරගන්න ඕනේ.
විශේෂයෙන්ම රාහු මහදශාව ගත කරන කෙනෙක් නම් රත්න ගෝමේදයක් පැළඳීම ඉතාමත්ම හොඳයි. එතකොට තමන්ට මේ රෝග පීඩාවලින් නිදහස් වෙන්න, තමන්ට ආර්ථිකමය පැත්ත කඩා වැටලා තියෙනවා නම් ඒවා ගොඩ නගා ගන්න ඉතාමත්ම ශුභදායක දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් හරියම වැදගත්. ඉතින් ඒවත් එක්කම කන්‍යා ලග්න හිමියන්ට මේ ඉදිරියේදී ඇතිවන්නා වූ ශුභඵල තමන් බුද්ධිමත්ව ධෛර්යමත්ව කටයුතු කරලා ලබා ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ ලැබුණා වූ ශුභඵල කන්‍යා ලග්න හිමියෝ ඉතාමත් සතුටු සිතින් බිඳ ගැනීම තමයි යහපත් කියලා මම හිතන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ තුලා ලග්න හිමියන් ගැන. දැන් තුලා ලග්න හිමියන්ගේ පස්වැන්නට තමයි රාහු පැමිණෙන්නේ. ඒත් එක්කම කේතු 11 වැන්නට පැමිණෙනවා. ඉතින් එතනත් තුලා ලග්න හිමියන්ට හොඳ ධනය ආකර්ෂණය වෙන පිහිටීමක් තමයි ඇති වෙලා තියෙන්නේ. මොකද කේතු මූල ත්‍රිකෝණ බලයෙන් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් පස්වැන්න ඉන්නවා කියන්නේම තමන්ට ආර්ථිකමය පැත්ත දියුණු වෙනවා කියන එකයි. ඒත් එක්කම දැන් තමන්ගේ කලාත්‍රයටත් ඉතාමත්ම යහපත් කාලයක් තමයි මේ පිහිටීමෙන් නැති වෙන්නේ. ඒතර තමන්ගේ කලාත්‍රයාගේ ආදායම් වැඩි වෙන්න දැන් තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ ඒ අයට මේ වෙනකොට ආර්ථිකමය පසුබෑම් වලට ලක් වෙලා ඒ අය පීඩණයට පත් වෙලා හිටියනම් ඔන්න ඔබේ මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඒ අයගේ හිර වෙලා තිබිච්ච කටයුතු සාර්ථක වෙලා ඒ අයටත් ඉතාමත්ම යහපත් ලැබීම් ගෙන දෙන කාලයක් මතුවෙනවා. ඒත් එක්කම තුලා ලග්න හිමියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. තමන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන් හිටියනම් ඔන්න මේ වෙලාවේ තුලා ලග්න හිමියන්ට විදේශ රටවල් වල සංචාරය කරන්න පවා අවස්ථාවල් උදා වෙනවා. ඒකත් එක්කම දැන් මෙච්චර කාලයක් තමන්ට වාහනයක් ගන්න බැරි වෙලා හිටියනම් ඔන්න තුලා ලග්න හිමියන්ට ඉදිරි වසර එකමාර තුල තමන්ටම කියලා වාහනයක් ගන්නත් පුළුවන් වෙනවා. ඒත් එක්කම දෙමව්පියන්ගේ ආශිර්වාද පවා හිමි වෙන වාසනාවන්ත කාලයක්. ඒත් එක්කම තමන්ගේ පවුලේ අය එකතු වෙලා විනෝද ගමන් යන්න ප්‍රීතියෙන් ගත කරන්න රස ආහාර පාන ලැබෙන්න පවා තුලා ලග්න හිමියන්ට වාසනාව ගෙන දෙනවා. ඒ වගේම දරුපල අහිමි වෙලා හිටියනම් ප්‍රමාද වෙලා හිටියනම් ඔන්න අවස්ථාවල් ගෙන දෙනවා දරුවෙක් ලබා ගන්න වාසනාව උදා වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලනකොට තුලා ලග්න හිමියන්ට නම් ඉදිරි වසර එකමාර ඉතාමත්ම වාසනාවන්ත වෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ වෘශ්චික ලග්න හිමියන් ගැන. දැන් වෘශ්චික ලග්න හිමියන් ගැන කතා කරනකොට වෘශ්චික ලග්නයේ 4 වැන්නට තමයි රාහු ග්‍රහය පැමිණෙන්නේ. කේතු පැමිණෙන්නේ 10 වැන්නට. ඉතින් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් 4 වැන්නට පැමිණීමත් සමගම වෘශ්චික ලග්න හිමියන්ට යහපත් ආදායම් මාර්ග උදා වෙනවා. දැන් හිතන්නකෝ වෘශ්චික ලග්න හිමියෙක් මේ වෙනකොට කෙනෙකුට ණයට මුදල් දීලා තමන්ට ඒ මුදල් නොලැබී ගිහිල්ලා තියෙනවා. නමුත් මේ ඉදිරි කාලෙදී ඒ අයගෙන් පවා තමන්ට මේ තමන්ගේ ගනුදෙනු පියවා ගන්න අවස්ථාවල් උදා වෙනවා. එතකොට වෘශ්චික ලග්න හිමියන්ගේ මේ වෙනකොට දැන් නිදන්ගත රෝග පැවිතුණා නම් ඔන්න ඒ දේවල් සෝන්ද කරගන්න තමන්ට හොඳ දොස්තර කෙනෙක්, වෙදෙක්, වෙද මහත්තයෙක් අන්න හමු වෙනවා. ඉතින් එතකොට ඒ අයට ඒ රෝග සුව කරගන්නත් ඔන්න හොඳ අවස්ථාවල් උදා වෙනවා. එතකොට වෘශ්චික ලග්න හිමියන්ට හැම පැත්තෙන්ම බැලුවොත් යහපත් ලැබීම් ගෙන දෙන කාලයක් තමයි ඉදිරියට එළවෙන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා වෘශ්චික ලග්න හිමියන්ට සොර සතුරු බිය ඇති වෙන කාලයක්. මොකද තමන්ට ධනය ලැබෙනවත් සමගම තමන්ගේ දේවල් සතුරු අරන් යන කාලයක් බවට පත් වෙනවා. තමන්ගේ මුදල් හදල් සොරකම් කරන්න, ඒ වගේම තමන්ගේ රන් බහණ්ඩ වගේ දේවල් නැති වෙන්න, තමන්ගේ නිවසට එන යන අයගෙන් පවා ප්‍රවේශම් වෙන්න ඕන කාලයක්. මොකද තමන්ට දේවල් ගොඩක් ලැබෙනවත් සමගම තමන්ගේ ධනය සොරා ගන්න අයත් තමන්ගේ ජීවිතවලට ලං වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන නම් සැලකිලිමත් වෙන්න ඕන වෘශ්චික ලග්න හිමියෝ. එතකොට ඒත් එක්කම වෘශ්චික ලග්න හිමියන්ට
විදේශ රටවල් වලට යන්නත් අවස්ථා උදා වෙනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්නත් වෘශ්චික ලග්න හිමියන්ට ඉතාම යහපත් කාලයක්. මංගල යෝග උදා වෙන්න, විවාහ කටයුතු සිද්ධ වෙන්න වගේ දේවල් වලටත් හරිම සුබයි. ඒ වගේම තමයි දරුඵල ලැබෙන්නත් හේතු වෙනවා. ඒත් සමගම මේ වෘශ්චික ලග්න හිමියන්ට දේපල යාන වාහන හිමි වෙන්නත් අවස්ථා උදා වෙනවා. හැබැයි මේ මොන දේ හිමි වුණත් තමන්ට සතුරු කරදර එන්නත් හේතුගෙන දෙන නිසා නිතරම හරි ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද තමන්ට ලං වෙන හැම කෙනාම තමන්ගේ මිතුරෝ නෙවෙයි කියන එක අවබෝධයෙන් කටයුතු කරන්න. වෘශ්චික ලග්නයෝ ලග්න හිමියෝ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒත් එක්කම තමන්ගේ ජන්ම කේන්ද්‍රයේ කුජ ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා හතරවැන්නේ තැන්පත් වෙලා ඉන්නවනම් අන්න ඒ අය හුඟක්ම නීතිමය ගැටලු වලින් පවා ප්‍රවේශම් වෙන්න ඕන. මොකද නීති ගැටලු ඇති වෙන්නත් තමන්ට හේතු වෙනවා ජන්ම කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා හෝ රාහු ග්‍රහයා ඒ වගේම කුජ ග්‍රහයා හතරවැන්නේ හෝ දසවැන්නේ තැන්පත් වෙලා ඉන්නවනම් ඒ අය නම් ප්‍රවේශම් වෙන්න ඕන. එතකොට ඒ අය කල්පනාකාරී වෙලා බුද්ධිමත්ව කටයුතු කරොත් තමන්ට මේ ලැබෙන ශුභඵල සතුටෙන් විඳගෙන තමන්ට යහපත් ගමනක් යන්න පුළුවන් වෙනවා. දැන් අපි එහෙමනම් බලමු ධනු ලග්න හිමියන් ගැන. දැන් ධනු ලග්න හිමියන්ගේ 3 වැන්නට තමයි රාහු පැමිණෙන්නේ. එතකොට කේතු පැමිණෙන්නේ 9 වැන්නට. එතකොට මේ පිහිටීම තමන්ගේ වික්‍රමස්ථානයේ තමයි බලගතු වෙන්නේ. එතකොට වික්‍රමස්ථානයේ රාහු බලගතු වුණා කියන්නේ ධනු ලග්න හිමියන්ට වෙනදට වඩා තමන්ගේ බලය පතුරවන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම දැන් දේශපාලන ක්ෂේත්‍රවල ඉන්න ධනු ලග්න හිමියන්ටත් අධිකම ශක්තියක් බලයක් හිමි වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ අයට විජයග්‍රහණ හිමි වෙනවා. ඒ අය සමාජයට සේවය කිරීමටත් තාමත්ම කැමැත්තෙන් පෙළඹෙන කාලයක්. ඒ වගේම තමයි ධනු ලග්න හිමියන්ට මෙතුවක් කාලයක් බාධා වෙලා තිබුණා නම් යම් කටයුතු ඒ සියලු දේ සාර්ථක කර ගනිමින් ඉහළටම යන්න පුළුවන් කාලයක් තමයි පැමිණෙන්නේ. ඒත් එක්කම තමන්ගේ පෙර පිනත් මතුවෙලා තමන්ට ජීවිතේ සතුට ප්‍රීතිය ගෙන දෙන්න හේතු වෙනවා. තමන්ගේ ආර්ථිකමය දියුණුව ඇති වෙනවා. තමන්ට රැකියාවල නියුතු වෙනවා නම් ඒ අයට රැකියාව උසස් වීම, තමන්ගේ ආර්ථිකමය තත්ත්වය වැඩිවීම, ඒත් එක්කම සමාජයේ ප්‍රසිද්ධිය පිළිගැනීම ලැබෙන්නත් හේතු වෙනවා. තමන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් පවා තමන්ට ප්‍රීතිදායක ප්‍රතිඵල අහන්න ලැබෙනවා. ඒත් එක්කම විදේශගත වෙන්න බලාගෙන හිටියනම් ධනු ලග්න හිමියෝ අන්න ඒ අයටත් කිසිම අපහසුවකින් තොරව විදේශ රටවලට යන්න පවා අවස්ථා උදා වෙනවා. හැබැයි රෝග තත්ත්ව පැවතුනා නම් ධනු ලග්න හිමියන්ට අන්නේ රෝග තත්ත්ව නම් තවදුරටත් යම් තරමකට පවතින්න හේතු වෙනවා. ඉතින් ගොඩක් පරිස්සමෙන් රෝග තත්ත්ව ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. එතකොට ඒක ක්‍රමයෙන් මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තමන්ට අනතුරු ශල්‍ය කර්ම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් පැවතෙන නිසා ධනු ලග්න හිමියෝ ටිකක් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නම් සැලකිලිමත් වෙන්න ඕන. ඒත් එක්කම ධනු ලග්න හිමියන්ගේ ජන්ම කේන්ද්‍රයේ 3 වැන්නේ කුජ හෝ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා නම්, ශනි ග්‍රහයත් තැන්පත් වෙලා ඉන්නවා නම් අන්න ඒ අය ටික ප්‍රවේශම් වෙන්න ඕන. තමන්ට නීති ගැටලු ගෙන දෙන්න, තමන්ට සතුරු පීඩා ගෙන දෙන්න වගේ දේවල් වලට හේතු ගෙන දෙන්න පුළුවන්. රෝගානතුරු වගේ දේවල් වලටත් හේතු වෙන්න පුළුවන්. ඒත් එක්කම රාහු මහා දශාවක් වගේ ගත කරන මේ ධනු ලග්න හිමියෙක් ඉන්නවා නම් ඒ අය විශේෂයෙන්ම රත්න ගෝමේද ගලක් පැලඳීම ඉතාමත්ම සුබයි. ඒත් එක්කම වැටකෙයියා පඳුරක් තමන්ගේ නිවසේ පසකින් ඉද මේ වවාගෙන ඒට සාත්තු කිරීමත් මේ වගේ කාලයකදී අපල දුරු කර ගැනීමට හේතු වෙනවා. ඉතින් මේ වගේ සුළු පිළියම් කරගෙන තමන්ගේ ජීවිතය බුද්ධිමත්ව ඉවසිලිවන්තව ගමන් කරොත්
ධනු ලග්න හිමියන්ටත් වරදක් සිදු වෙන්නේ නැහැ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මකර ලග්න හිමියන් ගැන. දැන් මකර ලග්න හිමියන් ගැන රාහු පැමිණෙන්නේ දෙවැන්නට. කේතු පැමිණෙන්නේ අටවැන්නට. එතකොට දැන් රාහු දෙවැන්නට පැමිණෙන්නේ මූල ත්‍රිකෝණ බලයෙන්. එතකොට මකර ලග්න හිමියන්ටත් ඔන්න හදිසි ධනලාභ ලැබෙන්න හේතු වෙනවා. විශේෂයෙන්ම සුවිවාසනා හේමත් හිමි වෙන්න මකර ලග්න හිමියන්ට හේතු ගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒවත් අරගෙන උත්සාහ කරලා බලන්න. ඒත් එක්කම මකර ලග්න හිමියන්ට පසුගිය කාලයට වඩා නව ආදායම් වැඩි වෙන්න තමන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්නත් හේතු ගෙන දෙනවා. විශේෂයෙන්ම මේ කාලෙදී මේ විදේශ රටවල් වල ඉන්න මකර ලග්න හිමියන්ට නම් අතිශයින්ම සුබයි. මොකද ඒ අයට තමන්ගේ රැකියාවල දියුණුව ඇති වෙන්න, තමන් ව්‍යාපාර කරනවා නම් ඒවවල දියුණුව ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් මකර ලග්න හිමියෝ හැම වෙලාවෙම උත්සාහවන්ත වෙන්න ඕනේ අලුත් දේවල් වලට යොමු වෙන්න. මොකද මේ කාලෙදී තමන්ට මුණ ගැහෙනවා තමන්ට වඩා උසස් අයව, තමන්ට වඩා ධනවත් අයව. ඒ අය තමන් එක්ක හිතවත්කම් ගොඩ නගා ගන්න එනවා. ඉතින් ඒ තුලින් තමන්ට පුළුවන් ජීවිතේ ඉතාමත්ම යහපත් දියුණුවක් කරා යන්න. ඉතින් ඒ අවස්ථාවල් අරගෙන තමන් නව කටයුතු වලට යොමු වෙලා අලුත් ආදායම් මාර්ග හදාගත්තොත් තමන්ට ඉදිරි කාලේ හරිම සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියන්ගේ දුවා දරුවන්ටත් ඉතාම යහපත් කාලයක් වෙනවා. තමන්ගේ කලාත්‍රයටත් හරිම සුබයි. කලාත්‍රයටත් ධනලාභ හිමි වෙන කාලයක්. ඉතින් ඒ නිසා මකර ලග්න හිමියෝ හරි බුද්ධිමත්ව කටයුතු කරොත් හරිම සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි මකර ලග්න හිමියෝ හැබැයි පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ වචනය පාවිච්චි කරන්න. මොකද දෙවැන්නේ රාහු ඉන්න නිසා අනවශ්‍ය දේවල් කතා කිරීමට යාමෙන් මිනිස්සුන්ගේ හිතමනාපකම් ඇති කර ගන්න පුළුවන්. ඒ තුලින් තමන්ට හතුරු ඇති වෙන්න පුළුවන්. ඉතින් මකර ලග්න හිමියෝ වචනය ගැන නම් පරිස්සම් වෙන්න ඕනේ. කතා කරද්දි දෙසරයක් තුන්සරයක් හිතලා තමයි තමන් කෙනෙකුට වචනයක් කියන්න ඕනේ කියන එක නම් හොඳටම සිහිය තබා ගන්න ඕන. ඒත් එක්කම මකර ලග්න හිමියන්ගේ කේතු ග්‍රහය අටවැන්නේ ඉන්න නිසා තමන්ට ඔය අමනුෂ්‍ය බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කේතු ග්‍රහය අටවැන්නේ ඉන්න එක හේතුවෙන් මකර ලග්න හිමියෝ නිතරම ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. ඔය අනවශ්‍ය ස්ථානවලට යාම, රාත්‍රී කාලවලදී මුහුදු වෙරළවල් වලට එහෙම යාම, එතකොට දියඇලි වාශ්‍රිත තැන්වලට යාම නම් මකර ලග්න හිමියන්ට ඉදිරි වසර එකමාර තුල කිසිසේත්ම සුබ නැහැ. මොකද ඒ වගේ අඳුරු ස්ථානවලට යාම මකර ලග්න හිමියන්ට අමනුෂ්‍ය ආකර්ෂණ ඇති වෙන්න කාලයක් වෙනවා. ඒ නිසා මකර ලග්න හිමියෝ ඒ වගේ දේවල් වලින් නම් ප්‍රවේශම් වෙන්න ඕන. ඒත් එක්කම මකර ලග්න හිමියන්ගේ මේ වෙනකොට කේතු දශා රාහු දශා එහෙම ගත කරන අය නම් ඒවට පිළියම් යොදා ගන්න එක ගොඩාක් හොඳයි. එතකොට විශේෂයෙන්ම රත්න ගෝමේද ගලක් පැලඳීම හෝ කේතු ග්‍රහයාට වෛරෝඩි ගලක් පැලඳීම ඉතාමත්ම සුබයි. ඉතින් ඒ වගේ පිළියම් මේ මකර ලග්න හිමියෝ මේ කාලය තුලදී සිදු කර ගතහොත් මකර ලග්න හිමියන්ට මේ බාධාවල් ජය ගනිමින් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මම කියූ කාරණා සිතේ තබාගෙන බුද්ධිමත්ව ඉවසිලිවන්තව ධෛර්යයෙන් කටයුතු කරොත් මකර ලග්න හිමියන්ට 2026 වසර වෙනකොට ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් ඇති සැපවත් ජීවිතයක් ගත කරන්න වාසනාව උදා වෙනවා. හරි. එහෙමනම් දැන් අපි බලමු කුම්භ ලග්න හිමියන් ගැන. දැන් කුම්භ ලග්න හිමියන්ගේ රාහු පැමිණෙන්නේ පළවැන්නට. ඒත් එක්කම කේතු පැමිණෙන්නේ හත්වැන්නට. ඉතින් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් කුම්භයට පැමිණීමත් එක්කම ඔන්න කුම්භ ලග්න හිමියන්ට විශේෂ ධෛර්යයක් ශක්තියක් ඇති වෙනවා. ඒත් එක්කම කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රහණ හිමි වෙන කාලයක්. ඉතින් කුම්භ ලග්න හිමියන් පසුගිය කාලවල වේදනාවෙන් හිත් සාංකාවෙන් පසු වුණා නම් ඔන්න මේ වසරේදී සියලු දේ මැඩගෙන ජයග්‍රාහී වසරක් බවට පත් කරගන්න පුළුවන්
යහපත් අවස්ථා තමයි කුම්භ ලග්න හිමියන්ට උදා වෙන්නේ. දැන් කුම්භ ලග්න හිමියන්ට නව ව්‍යාපාර ආදිය තුලින් දියුණුව ඇති කරගන්න පුළුවන්. ඒත් එක්කම සමාජයේ කැපී පෙනෙන ලක්ෂණ ඇති වෙනවා. ඒත් එක්කම කුම්භ ලග්න හිමියන්ට උදව් උපකාර ලැබෙනවා. තමන්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ දුවා දරුවන්ට පවා යහපත් ලැබීම් හිමි වෙන කාලයක් තමයි ඇති වෙන්නේ. ඒත් සමගම විදේශ රටවල ඉන්න කුම්භ ලග්න හිමියන්ටත් අතිශය සුබදායකයි. ඒ අයට විදේශවල අලුත් රැකියා හිමි වෙන්න පවා හේතු වෙනවා. ඒත් එක්කම තමන් PR එකක් ගන්න බලාගෙන හිටියන ඔන්න ඒව සාර්ථක වෙනවා. විදේශවල පදිංචි ලැබිලා ඒ තැන්වල උසස් රැකියා හිමි වෙලා හරිම ජයග්‍රහණී කාලයක් තමයි කුම්භ ලග්න හිමියන්ට හිමි වෙන්නේ. ඒත් එක්කම කුම්භ ලග්න හිමියෝන්ගේ හැබැයි වියදම අධික වෙන කාලයක් වෙනවා. ඉතින් ඒ අය අනවශ්‍ය ලෙස වියදම් කිරීමට යාමෙන් නම් ඒ අයගේ ධනය හානි වෙන්න නම් හේතු වෙනවා. ඉතින් ඒ ගැන ඒ අය හරියට සිතා බලා කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම තමයි තමන්ගේ හිසේ අමාරු ඇති වෙන්න පුළුවන්. දැන් මිග්‍රේන් වගේ රෝග තත්ත්ව තියෙනවා නම් කුම්භ ලග්න හිමි වෙන ඔබට අන්න ඔබ ඒ ගැන හරි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හිසට පීඩන ගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ටිකක් කල්පනාකාරී වෙලා බෙහෙත් අරගෙන ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වුණොත් ඔබට ඒ තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් කුම්භ ලග්න හිමියන්ගේ රාහු දශා කේතු දශා වගේ ගත කරන අය ඉන්නවනම් ඒ දේවල් වලට ප්‍රතිකර්ම කරගන්න එක ඉතාම සුබයි. මොකද තමන්ගේ ලග්නේ රාහු ඉන්න නිසා. එතකොට රාහු දශාවක් ගත කරන කෙනෙක් නම් රත්න ගෝමේද ගලක් පැළඳීමත්, කේතු දශාවක් ගත කරන කෙනෙක් නම් වෛරෝඩි ගලක් පැළඳීමත් ඉතාමත්ම සුබයි මේ කුම්භ ලග්න හිමියන්ට. ඒත් එක්කම නිතරම ආගම දහමට ලැදි වෙලා පිනට දහමට ලැදි වෙලා කටයුතු කරනවා නම් මේ අයට යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම කුම්භ ලග්න හිමියෝ 2026-27 වෙනකොට මහා ධනවන්තයෝ බවට පත්වෙන්නත් හේතු කාරණා යෙදෙන්න පුළුවන්. මොකද ඒ නිසා හරිම උත්සාහයෙන් කටයුතු කරන්න, කිසි දෙයකින් සැලෙන්න එපා. කුම්භ ලග්න හිමියන්ට ඉහළටම යන්න පුළුවන් වාසනාවන්ත කාලයක් තමයි මේ පැමිණිලා තියෙන්නේ. දැන් අපි බලමු මීන ලග්න හිමියන්ගෙන්. දැන් මීන ලග්න හිමියන්ගේ නම් රාහු ග්‍රහයා පැමිණෙන්නේ 12 වැන්නට, කේතු පැමිණෙන්නේ 6 වැන්නට. ඉතින් මීන ලග්න හිමියෝ නම් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද දැන් තමන්ගේ ව්‍යයස්ථානයටනේ රාහුත් පැමිණලා තියෙන්නේ. ඉතින් තමන්ගේ ධනය එහෙම විනාශ වෙන්න හේතු ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා තමන් නිතරම මුදල් ආයෝජනය කරනකොට ණයට ගනුදෙනු කරන්න යනවා නම් අන්න ඒ වගේ ණයට දෙන්න හිතනවා නම් අන්න ඒ වලින් වැළකුණොත් ගොඩක් හොඳයි ඉතින්. නැත්තම් ඉතින් මුදල් අහිමි වෙන්න, තමන්ගේ දේවල් නැතිවීමේ කාලයක් තමයි ඉතින් මීන ලග්න හිමියන්ට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මීන ලග්න හිමියෝ හරි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. නමුත් මෙහෙමයි මීන ලග්න හිමියන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන දේපල ආදිය නම් හිමි වෙන්න සුබ කාලයක් තමයි පැමිණෙන්නේ. ඒත් එක්කම කේතු ග්‍රහයා 6 වැන්නේ පැවතීම හින්දා මීන ලග්න හිමියන්ට ඔය උදරය ආශ්‍රිත රෝග ගෙන දෙන්නත් හේතු වෙන දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් ආහාර පාන ගැනීමේදී පවා මේ මීන ලග්න හිමියෝ ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් ඒ වගේ තමන් හරි ප්‍රවේශම් සාගත ගමනක් ගියොත් තමන්ට පරිස්සමෙන් මේ සාර්ථක ගමනක් යන්න පුළුවන් ඉදිරි වසරේ එකමාර තුල. දැන් ඒකත් එක්කම දැන් මීන ලග්න හිමියන්ගේ අපි හිතන්නකෝ රාහු මහා දශාවක් හෝ කේතු මහා දශාවක් ගත කරනවා කියලා. අන්න ඒ අය නම් ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් ඒ අය මේවට ඇත්තටම පිළියම් යොදා ගන්නවා නම් හරිම හොඳයි. ඉතින් ඒ කියන්නේ ගොඩාක් යහපත් තත්ත්ව උදා කරගන්න පුළුවන්. තමන් යහපත් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් තමන් මේ බුද්ධිමත්ව කටයුතු කරුවොත්. ඉතින් දැන් මීන ලග්න හිමියෝ මේ ගොඩක් කල්පනාකාරී ගමනක් යන්න ඕන කියන එක තමන් නිතරම හිතන්න ඕන. එතකොට මේ කටයුතු වලින් තමන්ට ප්‍රවේශමෙන් යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම දැන් හිතන්නකො මීන ලග්න හිමි කෙනෙක් මේ වෙනකොටත් නීතිමය ගැටලුවකට හසු වෙලා ඉන්නවා. එතකොට ඒ අයට තමන්ගේ පෙර අකුසල් කර්මයක් මතුවෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට තමන් හිතන්නකො තමන් මොකක් හරි වරදක් අත්‍යෙන්ම සිදු කරලා තියෙන දෙයක් කියලා. ඉතින් මේ වෙලාවේ අනිවාර්යෙන්ම දඬුවම් හිමි වෙන්න පුළුවන් කාලයක්.
ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ආගම දහමට ලැබි වෙන්න ඕනේ මීන ලග්නයේ. ඒත් එක්කම තමයි තමන්ගේ වටේ හතුරු ඇති වෙන්නත් හේතු වෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමන්ව රවට්ටන අය මතු වෙන්න පුළුවන්. තමන්ව රැවටීම් වලට අසු වෙන්න පුළුවන්. ඉතින් මීන ලග්නේ හිමියෝ නම් දෙසරයක් තුන් සැරයක් හිතලා තමයි කටයුතු සිද්ධ කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ දේවල් හොඳට ඔළුවේ තියාගෙන හරිම බුද්ධිමත්ව ගමනක් යන්න ඕන. ඉතින් තමන්ට මුදල් හදල් ලැබෙන්න මාර්ග සැලසෙනවා තේම ඒවා වියදන් වෙලා නාස්ති වෙන්නත් අවස්ථා උදා වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම හිතලා කලබලකාරී නොවි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම සතුරු ඇති නොවෙන්න තමන්ගේ වචනය පරිස්සම් කරගන්න ඕන. ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙලා ගමනක් ගියොත් තමයි මීන ලග්න හිමියන්ට ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන්. නැත්තම් අනවශ්‍ය කටයුතු වලට යොමු වෙලා තමන් මානසික පීඩන වලට පවාපත් වෙන්න පුළුවන් වෙනවා මීන ලග්න හිමියෝ. ඒ වගේම තමයි රෝගාදිය තුලිනුත් පීඩන ගෙන දෙන්න පුළුවන් නිසා ශරීර සෞඛ්‍ය ගැනත් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒත් එක්කම තමන්ට ලැබෙන දේ ප්‍රවේශම් කරගෙන බුද්ධිමත්ව ගමනක් ගියොත් මීන ලග්න හිමියන්ටත් සහනදායී කාලයක් ගත කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඉතින් දැන් අද අපි කතා කරේ රාහු හා කේතු මාරුවීම සම්බන්ධවයි. ඉතින් ඒක කොහොමද අපේ ජීවිතවලට බලපාන්නේ කියන එක තමයි අපි කතා කරේ. ඉතින් එහෙමනම් දැන් ඉදිරියේදීත් මම අලුත් මාතෘකා සම්බන්ධව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම දැන් ඔබට අලුතෙන් දෙයක් දැනගන්න අවශ්‍ය නම් අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න ඔබ හිතනවා නම් මම මේ දේ කතා කරා නම් හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඒ හා සම්බන්ධව කරුණු ඔබ වෙත ගෙන එන්න. ඉතින් ඒත් එක්කම අපි අපේ වැඩසටහන ඉක්මනින්ම නරඹන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එක click කරන්න. එහෙමනම් අදට අපි සමු ගන්නවා සුබ දවසක්.